ඉදිරි පැය 48 දී කවුරු හරි කෙනෙක් ඔයත් එක්ක මෙච්චර දවසක් කතා නොකර හිටියනම් එහෙම නැත්නම් ඔයාව රිජෙක්ට් කරලා හිටියනම් එයාට ඔයාව ආයේ මතක් වෙනවා. එයා හිතනවා ඔයාට ආයේ කතා කරන්න ඕනි කියලා. සමහර විට මේ කෙනා ඔයා બ્લોක් කරලා තියෙන්න පුළුවන්. එහෙම මොනවා හරි ඕගොල්ලෝ දැනට කතා කරන්නේ නැහැ. නමුත් මෙයා තීරණය කරනවා මම මෙයාට මැසේජ් එකක් දාන්න ඕනි. එහෙම නැත්නම් මම මෙයාට කතා කරන්න ඕනි. අර ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. මෙතන ආදර හමුවීමක් පෙන්නනවා. ඔයා කවුරු හරි කෙනෙක් මුණ ගැහිීමට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයා ආදරය කරපු කෙනෙක් මගතොටකදී හරි ඔයා කොහේ හරි යනකොට හරි මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට මොනවා හරි අලුත් බිස්නස් අයිඩියා එකක් එන්න පුළුවන්. ඔයා මුදල් ඉතුරු කරන්න ඕනි කියලා හිතලා ඒ වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා. ඒ වගේම මොනවා හරි දෙයකට ඔයා එකපාරටම ආස වෙනවා. ඒක වාහනයක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයෙකුට වෙන්නත් පුළුවන්. කවදා හරි මමත් මේ වගේ වෙනවා කියලා අන්න ඒ වගේ. ඔයාට යාළුවෙක්ගේ මොනවා හරි ප්‍රශ්නයකට මැදිහත් වෙන්න වෙනවා. මෙතනදී ඔයා බොහොම ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. මං හිතනවා මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙන්නේ නැති කියලා. ප්‍රයිවට් රීඩින් ඕනි අය WhatsApp මැසේජ් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.